Hello guys, welcome back to my YouTube channel. ඉතින් අද වීඩියෝ එක කරන්නේ පොඩි පිස්සු වැඩක්. ඒ කියන්නේ මේක ඇත්තටම ගොම් වැඩක් අපිට අතින් පත්තු කරන්න පුළුවන් අහස්තුල මම රිමෝට් කන්ට්‍රෝල් එකකින් වැඩ කරවන්නේ කොහොමද කියලා තමයි අද මේ වීඩියෝ එකේ කියලා දෙන්නේ. ඉතින් වැඩි කතාවක් නැත්නම් අපි දැන් වීඩියෝ එක ගිහින් බලමු කොහොමද මේ අහස්තුල හදන්නේ කියලා. ඉතින් guys මේක තමයි පාවිච්චි කරන්නේ අපි සාමාන්‍යයෙන් අපි එයාක්‍රාෆ්ට් එකකට පාවිච්චි කරන රිමෝට් එක තමයි FlySky FSI6 කියන ට්‍රාන්ස්මිටර් එක පාවිච්චි කරනවා. ඊට පස්සේ මම මෙතන ESC එකක් යූස් කරන්නේ ඇත්තටම රිසීවර් එක රිසීවර් එකට පවර් එක දෙන්න. බැටරි එක ලිපෝ බැටරි එක පාවිච්චි කරන 3 cell සර්වර් මෝඩ් එකක් මම පාවිච්චි කරනවා. ටිකක් ලොකු සයිස් එකක්. අපි සාමාන්‍ය පාවිච්චි කරන පොඩි සර්වර් මෝඩ් එක නෙමෙයි. ලොකු සර්වර් මෝඩ් එකක් තමයි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ ලයිට් එකක් පාවිච්චි කරනවා. තව යටට බටයක් ගන්නවා. අහස්කුලක් තමයි ඉතින් අපිට ඊළඟට ඕන වෙන්නේ. ඉතින් අපි වීඩියෝ එකේදී බලමු කොහොමද මේක හදන්නේ කියලා. දැන් මෙතන ඉඳන් ඔයගොල්ලෝ බලන්න පුළුවන් කොහොමද අපි මේක හදන්නේ. හරි ඉතින් මං මෙතන ලයිට් එකක් පාවිච්චි කරනවා. ඊට පස්සේ සර්වර් මෝඩ් එකක් පාවිච්චි කරනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට හැදෙන්නවගත්ත කම්බියක් පාවිච්චි කරනවා. මේක පාවිච්චි කරන්නේ ලයිට් එක ඔන් කරන්න. ඊට පස්සේ ESC එකක් 3S ලිපෝ බැටරි එකක් යකඩ බටයක්. හරි මම මෙතනදී මේ යකඩ බටේ මේ විදිහට අරගෙන අහස් කූරේ අර අපි පත්තු කරන පොඩි කොටසක් තියෙන්නේ. අන්න ඒකේ ප්‍රමාණය කොච්චරක්ද කියලා පොඩි මාක් එකක් දාගන්නවා. ඊට පස්සේ එතනට තමයි අපි හයි කරන්න ඕනේ අපේ ලයිට් එක. කියන්නේ මේ මාක් එක ගාවින්ම නෙමෙයි මාක් එකට පොඩ්ඩක් පල්ලෙහෙන් අපි ලයිට් එක හයි කරගමු. මොකද අපිට දැල්ල තමයි වදින්න ඕනේ අහස් කූරේ ඔය පත්තු කරන තැනට. ඊට පස්සේ කරන්න තින්න ඔය අපේ ලයිට එකට අපි හයි කරනවර අපි නවාගත්ත කම්බිය ඒක හයි කල්ලා ඊට පස්සේ ලයිට එක ඔතන්ට අපිට හයි කරගන්න තම තියන්න. ඉතින් මම මෙතනදිනම් පාවිච්චි ගන්නේ ඉන්සුලේෂන් ටේප්. මොකද මේකර නිකන් ජොලියට හදනගන්නේ කියන්න තාවකාලිකවතා මේක හදන්න. ඉතින් ඒක නිසා ඉන්සුලේෂන් ටේප් පාච්චි කළ මම මේක හයි කරගන්න ඒ විදිහට කම්බිය දාලා ඊට පස්සේ කම්බියෙන් ඇද්දාම ඔය ලයිට එක ඔන්න වෙන්න තමා අපි හදාගන්න ඕනේ. හරි දැන් ඔයාලට මෙතන මේ පේන්න තියෙන්නේ මම මේ විදිහට ඉන්සුලේෂන් ටේප් එකෙන් ඔකාගෙන හදාගත්ත ලයිට් එක. දැන් මෙන්න මේ කූරෙන් ඇද්දම ඔයාලට පේන ලයිට් එක පත්තු වෙනවා. ඉතින් ඔය විදිහට තමයි මේකේ වැඩේ තියෙන්න ඕනේ. ඉතින් මම මෙතන පාවිච්චි කරලා තින්නේ 6 channel receiver එකක් නේ. එතකොට මම server mode එක high කරන්නේ high win channel එක. ඉතින් මම මුලින්ම මෙතන ESC එක plug කරගත්තා lipo battery එකට. ඊට පස්සේ ESC එක high කරනවා channel 3 එකට. ඉතින් මම ESC එක පාවිච්චි කරේ receiver එකට current එක දෙන්න ලේසි නිසා. ඊට පස්සේ server mode එක මම high කරනවා මෙතනින් high win channel එකට. ඊට පස්සේ දැන් මට ඕනේ මේ අපේ transmitter එකේ switch B එක channel 6 එකට හදාගන්න. කියන්නේ ස්විච් එක සිලෙක්ට් කරගන්න ඕනේ. ඉතින් මම දැන් මෙතනදී සම්පූර්ණයෙන්ම ප්‍රෝග්‍රෑම් එක පොඩ්ඩක් වෙනස් කරගන්න අපේ ට්‍රාන්ස්මිටර් එකේ තියෙන. ඒ කියන්නේ මම ස්විච් B එකට ඔන් කර ස්විච් B එක ටර්න් කරගන්නවා channel 6 එකට. ඒක තමයි මම මෙතනදී මේ වීඩියෝ එකේ කරන්නේ.
හරි දැන්ගිතින් වැඩේ සරලයි දැන් වාලට පේනවා සර්මෝඩකට අරක අර කම්මිකූර මම එකට හයි කලදී ඒ කියන්නේ දැන් අපි රිමෝට් එකේ ස්විච්චක ඔන්න ඕ් කරද්දි සර්ව මෝට එක උඩටයි පල් හැට වැඩ කරන එතකොට ලයිට එක ඔන්න ඕ් වෙන ඕක තම සරල සිිස්ටම ඉරීම එක මාර සරල ක්‍රමයක් දැන්වාල්ට පේනවා ස්විච්ච කොන් කරහම අන්න ලයිට එක ඔන්නුන ඕක තමා ලේසිම ක්‍රමේ ඉතින් දැන් මම සර්මෝටකත් මෙතනින් ටේප් කල් හයිකරගෙන තින ති මෙතන ම මේ ටේප් කල්ල හදලා තියන්නේ මේක තාවකාලික එකක් නිසා ඉතිං හරි දැන් අපේ වැඩේ සම්පූර්ණයෙන් වගේ ඉවරයි දැන් අපට තියෙන මේක ටෙස්ට් කල්ල බලන්න හරි ගයිස් ඉතින් මෙතන තියෙන අපේ රිමෝට් එක මෙතන මේක මෙදිරහෙන් පොළොවට හයි කරලා තියෙනවා ඔයාලට වෙන ඇති මේ තියෙන හරි මෙතන හයි කරලා තියෙනවා මෙහෙම මේ කොන්නේ ඉතින් ඔයාලට පේනවා මේක මම ස්විච් එක දාපු ගමන් හරි ගයිස් ඉතින් ඔයාලට පේනවා දැන් මගේ අතේ රිමෝට් කන්ට්‍රෝල් එක තියෙනවා මම මේක මේ විදිහට මෙතනට හිට වෙලා තියෙනවා හරි මම රිමෝට් කන්ට්‍රෝල් එක ඔන් කරපු ගමන් අතනින් ලයිට් එක පත්තු වෙනවා මේක මම නිකන් ආතල්ලකට හැදුවේ නැත්තම් මම මේ අහස්කුරක් අතින් පත්තු කරන්න බය කරන්නේ නෙමෙයි අපි ඉතින් මේක පත්තු කරලා බලමු මොකද වෙන්නේ කියලා හරි මං ගාව තියෙනවා ඉතින් අහස්කුරක් අපි මේක දාමු දැන් ඉතින් මේක පත්තු කරලා බලන්න හරි මම දැන් මේක පත්තු කරන්න යන්නේ අපි බලමු ඒගත ඉති මොක දන්න දි න විඩියෝ ඇතර මේකාර හෙම ශේෂ දෙයන් නෙමේ මොද මේක එක්තර ඒකාර චොලියට කරපු වැඩක් ඉතින් මේ ගොඩක් පිඩිය සබි චාල ස්ට දාන ඉතින් අනිවාර සබස්ටයිප් කලනත දැම සබස්ටයිප් කල තියන න පල්ල ඩිස්ක්‍රපෂන එක ලින්ක ඇතින අප වච්ච ගරුප ඒකන්න මේ ටෙක්නෝජල ගොඩ මාර්සි රා් යන කට ඉතින් වාලක එක ජොයින්න පුළුව එන ඉතින් මතක සබස්ටයිප් කියන අදසක ඇලුත් හම්බ අදට කියලන්න හබොට සුපදස්